අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ බලශක්ති සොපයුම් දාමේ සිද්ධ වෙන ඇත්තටම හිතා ගන්නත් අමාරු ටිකක් අමුතු කතාවක් ගැන. මෙහෙම හිතමුකෝ ලංකාවට අත්‍යවශ්‍යම දෙයක් ඒ කියන්නේ ගෑස් තියෙන්නේ ලංකාව නෙවෙයි ඈත මාලදිවායන කිට්ටුව මුහුදේ පාවිවි. ඇයි එහෙම වෙන්නේ? අන්නේ ප්‍රහේලිකාව තමයි අපි අද ලියන්න යන්නේ. හරි. මේ ප්‍රහේලිකාවේ පළවෙනිම ඉන්නේ තමයි මේ. ශ්‍රී ලංකාව ගෑස් ගේන රට සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තියෙනවා. ඒ කියන්නේ මෙච්චරකල් මැද පෙරදිගෙන් ආපු ගෑස් දැන් එන්නේ කෙලින්ම ඇමරිකාවෙන්. මේක තමයි කතාවේ හැරවුම් ලක්ෂය. ඉතින් ඇයි මේ වගේ ලොකු වෙනසක්? ලිට්‍රෝ ගෑස් සභාපතිවරයා කියන විදිහට මේක කලින්ම හිතලා ගත්ත තීරණයක්. මොකද මැද පෙරදිග තත්වයන් එක්ක කවදායි ගෑස් එන එක නැවතෙයි කියන අවදානමේ එයාලා දැකලා තියෙනවා. ඉතින් මේක සල්ලිකන ප්‍රශ්නකටත් වඩා සැපයොම කොහොම හරි දිගටම තියාගන්න ගහපු උපාය මාර්ගික ගේමක්. හරි. උපාය මාර්ගය නම් නියමයි. සපයුම සුරක්ෂිත කරන එකනේ. ඒත් ඉතින් අපේ ඔළුවට එන පළවෙනි ප්‍රශ්නේ තමයි මේකෙන් සල්ලි ඉතුරු වෙනවද? ආර්ථික පැත්තෙන් බැලුවොත් මේක වාසිදායකද? හොඳයි. කතාවේ පැති දෙකක් තියෙනවා. ඇත්තටම ඇමරිකාවෙන් ගන්න ගෑස් වල මිල පොඩ්ඩක් අඩුයි. ඒක වාසියක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ලෝකයේ අනිත් කොනෙන් මෙහාට නැවකින් ගේන යන වියදම. ඒ නැව් ගාස්තු අහසුසට යනවා. ඉතින් අර ගෑස් මිලින් ඉතුරු වෙන පොඩි ගාණ මේ පැත්තෙන් ප්‍රවාහණයට යන ලොකු වියදමෙන් කැපිලා යනවා. එතකොට මොකක්ද අවසාන ප්‍රතිඵලය? කිසිම ලොකු මිලවාසියක් නෑ. ඒ කියන්නේ මේකෙන් අපිට ආයමත් පැහැදිලි වෙනවා මේක සල්ලි ඉදිරි කරන්න ගත්ත තීරණයක් නෙවෙයි සැපයුම කොයිම වෙලාවකවත් නතර වෙන්න බෑ කියන අරමුණින්ම ගත්ත උපාය මාර්ගික තීරණයක් කියලා. හරි හැම සැලැස්මකම වගේ මේකෙත් නොහිතපු පැත්තක් මතු වෙනවා. මේ උපාය මාර්ගික තීරණයත් එක්කම දැන් ලංකාව ඇතුලේ අලුත්ම ප්‍රශ්න වැලක් පටන් අරන් තියෙන්නේ. මේ අලුත් ප්‍රශ්න අතරින් ප්‍රධානම ගැටලු දෙකක් තියෙනවා. එකක් තමයි ඇමරිකාවෙන් එන අති දැවැන්ත ගෑස් තුක ගබඩා කරන්න තරම් ලොකු පහසුකම් ලංකාවේ නැති එක. දෙවෙනි එක තමයි කොහොම හරි ගෑස් රටට ආවත් ඒක ගෙවල් ගානේ බෙදා හරින පද්ධතියට ලොකු පීඩනයක් එල්ල වෙලා තියෙන එක. ඉතින් අපි මුලින්ම මේ නැංගුරම්ලා ගබඩා කිලිම කියන්නේ මොකක්ද කියලා තේරුම් ගමු. හරිම සරලයි. හිතන්න ගොඩබිමේ ගබඩා ඔක්කොම පිරීලා. එතකොට ගෑස් පටවගෙන එන නැවට බාන්න තැනක් නැහැ. ඉතින් ඒ නැව මුහුතේම නැංගුරම්ලාලා බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ නැවම తాවකාලික පාවෙන ගබඩාවක් වෙනවා. දැන් මාළදිවයින කිට්ටුව අපේ ගෑස් නැවට වෙලා තින්නෙත් හරියටම මේක තමයි. ප්‍රශ්නේ බරපතලකම බලන්නකෝ. මේ වෙද්දෙත් මාළදිවයින කිට්ටුව මුහුදේ පාවෙවි තියෙනවා ගෑස් ටන් 22000ක්. හිතාගන්න කුදුවන්ද? ටොන් 22000ක්. මේක සුළුපටු ප්‍රමාණයක් නෙමෙයි. ගබඩා ප්‍රශ්නේ කොච්චර ලොකුද කියලා මේ ඉලක්කමෙන්ම පේනවා. හැබැයි ඉතින් කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ. ප්‍රශ්නය මීටට වඩා දරුණු වෙන්නයි යන්නේ. මොකද තවත් ගෑස් ටොන් 33000ක් පටවගත්තේ නැවක් දැනටමත් ලංකාව පැත්තට එන ගමන් තියෙනවා. ඒ කියන්නේ මේ ගබඩා ප්‍රශ්නය දෙගුණ වෙන්නයි යන්නේ. හරි දැන් බලන්න මේ පුදුම දේ. එක පැත්තකින් ගෑස් ගබඩා කරගන්න බැරුව මුහුදේ. අනිත් පැත්තෙන් රට ඇතුලේ මිනිස්සුන්ට ගෑස් නැහැ. කොහොමද එහෙම වෙන්නේ? මේ පරස්පරයට හේතුව තියෙන්නේ බෙදා හැරීමේ ජාලය ඇතුලේ. මේක තේරුම් ගන්න අපි ලංකාවේ ගෑස් මාකට් එක ගැන පොඩ්ඩක් බලමු. ප්‍රධානම සමාගම් දෙකක් තියෙනවා. ලිට්‍රෝ සහ ලාව්ස්. සාමාන්‍යයෙන් වෙළඳ පොලෙන් 87% ඒ කියන්නේ අති විශාල බහුතරයක් අයිති ලිට්‍රෝ සමාගමට. බෙදා හැරීමේ ගැටලුව පටන් ගන්නේ මෙන්න මෙතනින්. මෑතකදී අනිත් සමාගම, ඒ කියන්නේ ලාව්ස්, එයාලගේ සපයීම නතර කරලා. එතකොට එයාලට තිබ්බ 13% විලද පොළ කොටස එකපාරටම හිස් වෙනවා. ඉතින් දැන් ඒ හිඩැස පුරවන්න වෙලා තියෙන්නේ ලිට්‍රෝ සමාගමටම තමයි. සරලවම කිව්වොත් මුළු රටේම බර දැන් එක සමාගමක කර උඩ. මේ දැවැන්ත පීඩනයේ ප්‍රතිඵලය තමයි රටේ හැම තැනටම එක වගේ දැනෙන්නේ නැති එක. ලිට්‍රෝ සමාගම ස්වභාවිකවම ප්‍රමුඛත්වය දෙන්නේ කොළඹ වගේ ප්‍රධාන නගරවලට. එතකොට වෙන්නේ ඈත පළාත්වල ගම්වල ඉන්න මිනිස්සුන්ට ගෑස් සිලින්ඩරයක් හොයාගන්න අමාරු වෙන එක. ගෑසින්ගේ පීඩනයේ වැඩිපුරම දැනෙන්නේ ඒ අයට තමයි. හොඳයි. දැන් අපි මේ විසිරලා තියෙන කැලිය ඔක්කොම එකතු කරලා සම්පූර්ණ චිත්‍රය දිහා බලමු. ගෝලීය මට්ටමේ ගන්න එක තීරණයක් කොහොමද අවසානයේදී සාමාන්‍ය ගෙදරක මුළු තැංගිය දක්වාම බලපාන්නේ කියලායි අපි මේ දැක්කේ. මේක හරියට ඩොමිනෝ වැලක් වගේ. එකක් වැටුනම අනිත් ඔක්කොම වැටෙනවා. බලන්න මැද පෙරදිග අවදානමින් බේරෙන්න ඇමරිකාවට ගියා. දුර වැඩි නිසා නැව් ගාස්තු ඉහළ ගිහින් මිලවාසිය නැති වුණා. ලොකු තොග ගේන නිසා ගබඩා පිරීලා ඉතිරුණා. ඒ මදිවට ලාව්ස් සමගම හිඩසත් පුරවන්න වුණාම බෙදා හැරීමේ පද්ධතියට දරා ගන්න බැරි වුණා. අවසාන ප්‍රතිඵලය රටේ සමහර තැන්වල ගෑස් හිඟයක්.
ඉතින් මේ මුළු කතාවෙන්ම අපේ ඔළුවේ ඉතුරු වෙන්නේ එක ලොකු ප්‍රශ්නයක්. රටක සපයුම සුරක්ෂිත කරන්න ගන්න උපාය මාර්ගික තීරණයක සැබෑ පිරිවැය. එහෙම නැත්නම් නියම බර දරන්නේ කවුද? ගෝලීය අවදානම් වලින් බේරෙන්න හදනකොට ඒ උත්සාහයේ බර අවසානයේදී හිස් ගෑස් සිලින්ඩරයක ඉස්සරහා අසරණ වෙන සාමාන්‍ය මිනිසයාගේ කරපිටට වැටෙනවද? මේක තමයි උපාය මාර්ග සහ පොළවේ යථාර්ථය අතර තියෙන සංකීර්ණ ගැටුම.